හායි කොහොමද ඉතින් ඔන්න අද අරගෙන අවිල්ලා තියෙන්නේ මම උදේට හදාගෙන කාපු කෑමක්. බත් පරිප්පු ඒ වගේම තමයි මාළු මිරිසට උයලා ඔන්න ඔය ටික තමයි තියෙන්නේ. ඒ දෙකේ තනියට පපඩ මුකුත් බදලා අරගත්තා. මාළු එකට හොඳට හොදලා අරගෙන ලුණුයි ගම්මිරිස් කුඩුයි කහ කුඩුයි දාලා හොඳට අනා ගන්නවා. අනා ගන්න අතරේ මම මේකට ගොරක ක්‍රීම් එකෙම චුට්ටක් දාලා අනා ගන්නවා. ගොරක ක්‍රීම් එක මේකට දානවා වීඩියෝ වෙලා නැහැ. ඉතින් මේකට මම ගොරක ක්‍රීමුත් දාලා තමයි මේ වෙලාවේදී තියෙන්නේ. ඊට පස්සේ ඕන කරන රම්පේ කරපිංච ටිකත් කපලා ලං කරගෙන තියෙන්නේ. ඒක නිසා මේ විදිහට හැලියක් ලිපේ තියලා ඒකට පොල් තෙල් ටිකක් දාලා පොල් තෙල් ටික රප්තේගෙන එනකොට මම ඒකට දාගන්නවා අබ. අබ ටික පුපුරගෙන එනකොට තලාගත්ත ඉඟුරු සුදු ලූණු ඒ වගේම තමා ලූණු මේ ටික හොඳට මෙන්න මේ විදිහ බැදෙන්න දීලා මම මේකට දාගන්නවා රම්පේ කරපිංචා එතකොට කුරුඳු කෑල්ලකුත් දාගන්නවා. ඊට පස්සේ බැදපු 3-5 ඒ වගේම තමයි මිරිස් කුඩු ගොඩාක් සැරට වෙන මිරිස් කුඩු වැඩි කරන්න. මිරිස් කුඩුත් දාලා මෙන්න මේ විදිහට කලවම් කරලා මම මේකට අර පැත්තකින් අන්ලා තියාගත්ත මාළු ටික දාගන්නවා. ඒ මාළු ටික දාලා පොඩ්ඩක් මේ විදිහට කලවම් කරලා මාළු දාලා තිබ්බ භාජනයට වතුර ටිකක් දාලා ඒක හොදලා මේකට දාගන්නවා. හොදි ගොඩාක් ඕනේ නම් වතුර වැඩිපුර තියාගන්න. ඒත් මට හොදි ගොඩක් ඕනේ නැති නිසා මම වතුර මේ ගානට තියාගන්නවා. ඊට පස්සේ තක්කාලි කෑලි 2-3කුත් දාලා ඉවර වෙලා මේක තැම්බෙන්න දෙනවා. සෝයා සෝසුත් මම දාගත්තා. මේ තියෙන ඉතින් ඔයාගත්ත මාළු එක. මම මේකේ හොදි ගතිය ටිකක් තියලා තමයි මාළු එක ඔෆ් කරගත්තේ. ඊට පස්සේ පරිප්පුත් හදාගත්තා. ඔය තියෙන්නේ පරිප්පු එක. පරිප්පු එකේ හොදි නෑ. ගොඩාක් උකුවට තමයි පරිප්පු එක තියෙන්නේ. මාළු එකට තෙල් දාගත්ත නිසායි තව පපඩම් බදින්න හිතාගෙන ඉන්න නිසායි මම පරිප්පු වලට තෙල් දාගන්නේ නෑ. පරිප්පු එක කිරට තමයි උයාගන්නේ. පරිප්පු එක හොදලා මේ විදිහකට හැලියකට දාලා ඒකට ලුණු කුඩුයි කහ කුඩුයි ඒ වගේම තමයි අමු 3-5 කුඩුයි සුදු ලූණු ඒ වගේම තමයි බී ලූණු ඒත් එක්කම රම්පේ කරපිංචා පොඩි කුරුඳු කෑල්ලක් ආයෙ මම කරාඹු නැටි 2ක් විතර දාගත්තා. එතකොට අමු මිරිස් කරලා ওই ටික ඔක්කොම දාලා ඉවර වෙලා මෙන්න මේ විදිහට කලවම් කරලා ඒකට දිය කිරි දාලා මම ලිපේ තියනවා. ලිපේ තියලා ඉවර වෙලා දිය කිරි එකෙන් පරිප්පු එක තැම්බුණාට පස්සේ මං ආපහු මේකට දාගන්නවා මිටි කිරි ටික. මිටි කිරි ටික දාලා ඒක බාගෙට හිඳනකොට ඒ කියන්නේ දැන් මාළු එකේ හොදි තියෙන නිසා පරිප්පු එකේ හොදි නැතුව උයලා අරගන්නවා. ඔන්න ඔය විදිහට තමයි ඉතින් කෑම එක රෙඩි උනේ. මාළු මිරිසට උයලා මෙන්න මේ විදිහට උයලා තමයි මාළු අරගත්තේ. ඒත් එක්ක මම මේකට පරිප්පු ගොඩක් උකුවට ඝනකමට උයලා තියෙනවා කිරට තෙල් චුට්ටක්වත් දාන්න නැතුව. ඒත් එක්කම මේ දෙකත් එක්ක කන්න පපඩම් දෙකකුත් මම බෙදලා අරගත්තා. ඉතින් මේ කන ප්‍රමාණය බොරුවට වීඩියෝ එකට ගොඩාක් බෙදලා පෙන්නන්න ඕනේ නැහනේ. ඉතින් කන්න ගන්න ප්‍රමාණය මෙන්න මේ විදිහට ලස්සනට බෙදලා අරගත්තා. ඔය විදිහට මං හදපු තවත් කෑමක් ඉක්මනින් අරගෙන එන්නම්. තාම මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. මං ගිහින් එන්නම්. පරිස්සමෙන් සතුටින් hina වෙලා ඉන්න.